2024 A-level exam එකේ result එන දවස ගැන idea එකක් ගන්න කැමතිද? එහෙනම් හරියටම තොරතුරු හරි විදිහට දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔලව සාදරයෙන් පිළිගන්නවා Bright Mind Science YouTube channel එකකින් කියන අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඔයාලා බලනවා ඉතින් මොකද මේ මට වෙලා තිබ්බේ කියලා. මේ දවස්වල කැම්පස් එකේ වැඩ ගොඩක් එක හිරවල තිබ්බේ. ඒකයි වීඩියෝ එකක් අත්‍තරම කියන්න බැරි වුණේ. ඉස්සරහට එපිසෝඩ්ස් කීපයක්ම එන්න තියෙනවා වැඩ කරන හැටි ගැන සහ මේ අවුරුද්දේ රිසල්ට් වල මොන හරි වෙනසක් වෙනවද කියන එක ගැන. ඒවා කොහොම දැනගන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න කියලා මම මතක් කරන ගමන් අද වීඩියෝ එකේ මාතෘකාවට යන්න. ඉතින් ඇත්තටම මේ අවුරුද්දේ රිසල්ට් එන එක ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් විභාග දෙපාර්තමේන්තුවෙන්වත් විශේෂ දැනුම් දීමක් තාම දීලා නැහැ. හැබැයි එල කලින් දීපු ප්‍රෙස් කොන්ෆරන්ස් බැලුවාම සහ මට හොයාගන්න පුළුවන් data මම ඔයාලට දැනුත් ස්ක්‍රීන් එකේ share කරලා තියෙන ඒවා බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි අප්‍රේල් මාසේ අන්තිමේ සහ මැයි මාස මුල එහෙම මං අදහස් කරනතර අප්‍රේල් වල 3 වෙනි සතියේ හෝ මැයි මාස 1 වෙනි සතියේ වගේ රිසල්ට් එවන්න තමයි එයාලා ප්ලෑන් කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් එයාලගේ අදහස තිබ්බේ එහෙම එවන්න. එතකොට කිසිම දෙයක් මේ වෙද්දි ඒ කියන්නේ අපිට මුකුත් අපහසුතාවයක්වත් එහෙම නැත්නම් මුකුත් අපි කියන්නේ ඔය මුකුත් උද්ඝෝෂණයක්වත් එහෙම නැත්නම් වැඩ වර්ජනයක්වත් තිබුණ නැති නිසා පේපර් මාකින් වල ඇත්තටම පේපර් මාකින් ගිය ගුරුවරුත් එක්ක මම කතා කරලා බැලුවම එයාලා කිව්වේ සම්පූර්ණයෙන් වැඩ කටයුතු ඉවරයි කියලා. එතකොට දැන් ඔක්කොම එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක අතේ තමයි තියෙන්නේ. ඉතින් වෙන මුකුත් ඔය ස්ට්‍රයික් එකක් වගේ උන් නැති නිසා අපිට දැන් උපකල්පනය කරන්න පුළුවන් එහෙනම් රිසල්ට්ස් අනිවාර්යෙන් එයාලා කිව්වා වගේ එහෙම නැත්නම් එයාලා එක්ස්පෙක්ට් කරගෙන හිටියා වගේ අප්‍රේල් මාසේ අන්තිම සතිය වගේ නිකුත් කරයි කියලා. ඉතින් කොහොම වුණත් මේ පාර විභාගේ ගොඩාක් කරදර බාධක මැද්දේ තමයි තිබ්බේ. කීපවතාවක් කල් ගියා, කල් යන්න කියලා කලින් ඉල්ලුවා. ඒවත් ඔක්කොමත් එක්ක මොකක් හරි රිසල්ට් වල වෙනසක් වෙයිද කියලා මම දැන් හොයාගෙන යන ගමන් තියෙන. ඒ ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මට ඔයාලට දෙන්න ඕන පණිවිඩය ඕක තමයි. ඒ වගේම මම මතක් කරන්න කැමති අනිවාර්යෙන් මම මේ කියන දේවල් මම කියන දේවල් නෙමෙයි මම හොයාගත්ත තොරතුරුත් එක්ක මම ඔයාලට රිසෝසස් එක දාලා තිනවා. පහළ ලින්ක් එකකුත් තියෙනවා. ඒ වගේම ගිහින් ඕනනම් ඔයාලට නිවුස් පේජස් වලට ගිහින් කියලා බලන්න පුළුවන්. ඒක මතක් කරනවා මගේ channel එකට subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම වටින content ගොඩක් තියෙනවා. ඔයාලා revision වගේ යනවා නම් ඒවට ගොඩක් voice notes වගේ මගේ channel එකේ මම දාලා තියෙනවා. ඒ වගේනුත් ඔයාලට වැඩ ගන්න පුළුවන් physics සම්බන්ධයෙන්. එහෙනම් අදට මං ගිහින් එන්නම්. බලමු මොකක් හරි විස්තර තිබ්බොත් අනිවාර්යෙන් මං ඉස්සරහට අරන් එන්නම්. එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ එකකදී ඔයාලත් එක්ක සෙට් වෙන්න. එතකන් හැමෝටම ජය.